විදායකයට ව්‍යවස්ථාදායකයට අධිකරණයට වගේම සමාජයට ප්‍රබල බලපෑමක් කරන්න ජනමාධ්‍යට පුළුවන්. එනිසා තමයි ජනමාධ්‍ය ෆෝර්ත් ගවර්නන්ස් සිව්වෙනි ආණ්ඩුව කියලා හඳුන්වන්නේ. අද ලෝකයේ මිනිස්සුන්ගේ සිතිවිලි, තීරණ, හැසිරීම් වලට බලපාන ප්‍රධානතම බලවේගය වෙන ජනමාධ්‍ය. ජනමාධ්‍යට පූර්ණ නිදහසක් අවශ්‍යද? නැත්නම් ජනමාධ්‍යට නියාමනයක් අවශ්‍යද? අසත්‍ය ව්‍යාජ තොරතුරු පාලනය කරන්න මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ. සමාජය තුළ අසත්‍ය ව්‍යාජ තොරතුරු බොහොම වේගයෙන් පැතිරෙනවා. මේ වගේ තොරතුරු වලින් ජනතාව නොමග යවන්න විතරක් නෙමෙයි රටක් අස්ථාවර කරන්න උනත් පුළුවන්. ඒ නිසා සාවද්‍ය තොරතුරු පාලනය කරන්න මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ. ජාතික ආරක්ෂාව සහ සමාජ සාමය රැකගන්නත් මාධ්‍ය නියාමනය වැදගත්. ජාතිවාදී අදහස්, වාර්ගික ආගමික ගැටුම්කාරී තත්ත්වයන් උද්දීපනය වන අදහස් සමාජය තුළ පැතිරෙන එකෙන් සමාජයට ලොකු හානියක් සිද්ධ වෙනවා. සමාජය තුළ සාමය සහජීවනය එකමුතුකම රැකගන්නත් මාධ්‍ය නියාමනයක් පවතින්න ඕනේ. ආධ්‍ය විසින් පුද්ගලයෙක්ගේ පෞද්ගලිකත්වය සහ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ඕනේ. යම් පුද්ගලයෙක්ගේ පෞද්ගලිකත්වයට ගෞරවයට බලපාන විදිහේ තොරතුරු සමාජය පුරාම ප්‍රචලිත වෙද්දී ඒ පුද්ගලයාව දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. ඔහුට විවිධ සමාජ ගැටලු වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් පාලනය කරන්න නීතිමය සීමාවන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ප්‍රශස්ත වගකීම් සහගත ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩනගන්න මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ. ජනමාධ්‍ය කියන්නේ මිනිස්සුන්ගේ අදහස් වලට බලපෑම් කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ අදහස් මෙහෙවන්න පුළුවන් බලවත් මෙවලමක්. ඒ නිසා මාධ්‍ය සදාචාරාත්මකව සාධාරණව වගකීම් සහගතව කටයුතු කරන්න ඕනේ. රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න, ජනතාවගේ විශ්වසනීයත්වය තහවුරු කරන්න මාධ්‍ය නියාමනයක් තියෙන්න ඕනේ. ජනතාවට නිවැරදි තොරතුරු ලැබෙනකොට ඔවුන්ට නිවැරදි තීරණ ගන්න පහසු වෙනවා. මාධ්‍ය තමන්ගේ බලය අනිසි විදිහට භාවිත කරනකොට ජනතාවට මාධ්‍ය පිළිබඳ තියෙන විශ්වසනීයත්වය බිඳ වැටෙනවා. ඒ නිසා මාධ්‍ය නියාමනයක් පවතින්න ඕනේ. ඇත්තටම මාධ්‍ය නියාමනයෙන් මාධ්‍ය නිදහස නැති වෙන්නේ නැහැ. මාධ්‍ය නියාමනයෙන් මාධ්‍ය නිදහස වගේම මාධ්‍ය සමාජ වගකීම අතර සමතුලිතතාව රැකගන්න පුළුවන්. ප්‍රශස්ත ශක්තිමත් මාධ්‍ය සංස්කෘතියක්, වගකීම් සහගත රටක් සහ දැනුවත් සමාජයක් පවතින්න මාධ්‍ය නියාමනයක් පවතින එක අත්‍යවශ්‍ය සමාජ සාධකයක්.